මේ දවස්වල වයිරල් යන ජැපනීස් චීස් කේක් එක try කරලා බලන්න මටත් හිතුණා. හැබැයි මගේ ළඟ ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවත් නැහැ. එහෙම කියලා අපි සැලෙන්නෙත් නැහැ. අපි හදමු අපිට හොයාගන්න පුළුවන් දේවල් වලින්. මෙන්න මේ යෝගට් එකයි මෙන්න මේ බිස්කට් එකයි තියෙනවා. අපි හදලා බලමු. අපේ නංගිත් try කරලා තිබුණා. එයා මිල්ක් ෂෝට් කේක් බිස්කට් එක try කරලා තිබුණේ. හෙට උදේට අපි බලමු දෙකම try කරලා මොන චීස් කේක් එකද රස කියලා. හවායන් ක්‍රන්ච් කියලා බිස්කට් එකක්. මේකට මේ බිස්කට් මෙන්න මෙහෙම දාගමු. මේක දාන්න බැරි වෙයි. මේක මම දැන් මේකට හොඳට බිස්කට් දාන්න ඕන. මේ කප් එක පොඩි නිසා දාන්න ඕන. ඒ වගේම මේක ඕවර්නයිට් තියන්න ඕන. මේක තව දාන්න තැන නෑ. හැබැයි අපි කොහෙන් බිස්කට් ටිකක් දාමු. මේකට මට හිතෙනවා බිස්කට් වැඩි වෙද්දි මේකේ රස වැඩි වෙයි කියලා. ඕකේ. මම මේ යෝගට් එකට පුළුවන් තරම් බිස්කට් දැම්මා. අපි දැන් මේක රැයක් ෆ්‍රිජ් එකේ තියලා තියමු. හෙට උදේට කාලා බලමු කොහොමද මේක ඇත්තටම රසයිද නැද්ද කියලා. හායි දැන් හරියටම මේ පැය 12කට විතර පස්සේ අපි කාලා බලමු. වව් හරිම සොෆ්ට්. බිස්කට් එහෙම හොඳට පිංගිලා තියෙන්නේ. රසයි කන්න පුළුවන්. කන්න බැරි තරම් නම් අවුලක් නැහැ. හැබැයි ඇත්තම කියනවා චීස් කේක් රසක් නම් එහෙම එන්නේ නැහැ. සමහර විට ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදන එක චීස් කේක් රස ඇති. මේක ඉතින් ලෝකල් version එක නේ. ඒක නම් එහෙම රස නැහැ. හැබැයි ඩෙසර්ට් එකක් වගේ නම් කන්න පුළුවන්. මේක රස වැඩි වෙන්න මේ හොඳට බිස්කට් දාන්න ඕන. තව එකක් තියෙනවා අපේ නංගි හදපු. එයා ටිකක් කාලා තියෙන්නේ. මේක අපේ නංගි හැදුවේ මිල්ක් ෂෝට් කේක් බිස්කට් දාලා. මට හිතෙනවා ඒක ටික රස වෙයි කියලා. අපි කාලා බලමු. දෙකම එක වගේ. මේකේ ටිකක් මේ යෝගට් වැඩි වගේ මට දැනෙනවා. දෙකම කද්දී එක වගේ. ලොකුවටම රස වෙනස් වෙලා නැහැ. හැබැයි දෙකම රසයි. චීස් කේක් රසක් නැහැ ඇත්තටම. හැබැයි කන්න පුළුවන් දෙකම. ඩෙසර්ට් එකකට කන්න පුළුවන් මාර රසයි. හොඳයි ඉතින්. මේ ජැපනීස් චීස් කේක් උත් try කරා. ආයේ මේ වගේ වයිරල් රෙසිපි එකක් කරන්න එන්න.